අපි ඉන්නේ ඇල්ලේ පුංචි සිරිපාදේ. ඇයි බං එන්නේ? එන්න කිව්වේ නැද්ද? එන්න කිව්වර. කල් ඉවර වෙන්න ඕන උඹ එන්න. අයියෝ. තුනෙන්නේ දාන්නේ මේ. අපි ඉන්නේ ඇල්ලේ. උසම තැනක. ලිටල් ඇඩම් ස්පීක්. ඉතින් පොඩි කිසිස් කාරණාවක් දැක්කා. එන්න වෙන්නන්න. දැන් ඉන්න පල්ලා ගියා. උඹ දැන් නම් දැනගෙන. පල්ලෙන් යන්න බෑ. පල්ලෙන් පැටතවත්. එයාට බලන්න වාහන දිහා. කියන්නේ මේ ඔය ඇල්ල වැල්ල වාය පාර. වටේ චූටිල වෙන්නේ. ආව පොඩියට වෙන්නේ වාහන ටික. ඉනි පෙට්ටිය වගේ. ඒකට ගන්නවා ආලෝකේ පාඩමේ. ඇයි කියලා මේ කියන්නේ සාමාන්‍යයෙන් දැන් වාහනයක් අපිට ළඟ ඉඳන් බැලුවොත් ටිකක් බස් එකක් වගේ ලොකුට පේනවා. ඒක මෙතන ඉඳන් බලපුවම බස් එකක් වුණත් ඇඟිලි දෙක අතරට ගන්න පුළුවන් සයිස් එකේ තියෙනවා. ඒකට හේතුව තමයි සාමාන්‍ය කතා කරන දෘෂ්ටි කෝණය. අපි ඉස්සෙල්ලා ඒක උගන්වනවා ආලෝකයේ පාඩමේ දෘෂ්ටි කෝණය. දෘෂ්ටි කෝණය කියන්නේ ඒ කියන්නේ වාගේ හැ ඉස්සරහා තියෙන වස්තුවක් ඇහි හදන කෝණය. ඒතර normally වස්තුවක් ළඟ ඉන්නකොට කියන්නේ දැන් මිනිස්සෙක් අපි තුමු ළඟ හිටියා කියලා. ඒතර ඒ මිනිස්සයාගේ සයිස් එක අපිට ලොකුවට වෙන්නේ අපේ ඇහි ආපතන කරන කෝණය ලොකු නිසා. හැබැයි මිනිස්සෙක් අපෙන් ඈතට යන්න ඒ මිනිස්සයා චුට්ටිට පේන්නේ හේතුව ඒ මිනිස්සයා අපේ ඇහි ආපතන කරන කෝණය පොඩි වෙනවා. පොඩි වෙනවා. පස්සේ මාරයි කියනකොට පස්සේ චුට්ට වෙන්නේ හේතුව පස්සේ අපේ ඇහි හදන කෝණි මාර පොඩි වෙනවා. ඒක තමයි කාරණාව. පස්සේ මේස් කාරණාවක් ඒ කාරණාව තමයි ඉස්සරහට බලමු. විරෝධ වෙලා වුණත් ෆිසික්ස් ඉගෙන ගන්න පුළුවන්. இல்ல நீஞ்சலோ நீஞ்சலோ मैं यूनिया वल्लाही फोटो के दिया நான் உள்ளாதான்டா சொரங்க யாரா अब मैं ඉන්නේ ඇල්ලේ පුංචි සිරිපාදේ පොඩ්ඩක් බලන්න ආවා. ඒ අතරේ මේ දැක අපි පොඩි ෆිසික්ස් කාරණාවක් ඉගෙන කතා කරේ. එන්නකෝ වෙන්න. හරි දැන් මේක අරගෙන. දැන් නිකම්ම ගනි. යන්න ගන්න.